Hello guys, good morning. අන්දර 4:50 වෙලාව. ඉතින් මම අද වැඩට යන්න හදන්නේ දැන්. මම ඔයාලට පෙන්නන්නම් මම වැඩ කරන්න යන තැන මොන වගේ තැනක්ද කියලා. අද යමු මාත් එක්ක වැඩ කරන තැනට. මාරම සීතලයි guys මේ දවස්වල. ඉතින් මොකද දැන් වින්ටර් එක පටන් ගන්න නිසා බලන්න වටේටම කළුවරයි. ඉතින් මෙහෙට එළිය වැටෙන්න පරක්කු වෙලා කළුවර වෙනවා ඉක්මනින්ම. සමර් එකේදී කළුවර වෙන්න සාමාන්‍යයෙන් රෑ 8:45 9:00 අතර වගේ වෙනවා. මෙතන තමයි බස් එක එන්නේ. මම දැන් ඉන්නේ බස් එක යනකම්. තව විනාඩි 7ක් තියෙනවා බස් එක එන්න. ඉතින් මගේ අතේ යුනිෆෝම් එක තියෙනවා. මොකද හැමදාම මම උදේට යුනිෆෝම් එක අරගෙන යන්නේ. ඉතින් අපි බස් එක ආවම අපි බස් එකේ ගිහිල්ලා හොටෙල් එකට ගිහිල්ලා හම්බෙමු. guys බස් එක ආවා. ඊටද කියලා පෙන්නන්න හොටෙල් එකට. යන්න තියෙනවා බස් එකෙන් බැලලා හොටෙල් එකට. ඔයාලා පෙන්නන්නම්. ඉතින් අපේ කට්ටිය යනවා හොටෙල් එකේ වැඩ කරන කට්ටිය ස්ටාෆ් එක. ඉතින් මේ ඔක්කොමලා උදේ අය මොර්නින් ෂිෆ්ට් එක ස්ටාර්ට් කරන කට්ටිය බුෆේ එක. ඔන්න ගයිස් හොටෙල් එකට ආවා. මම හොටෙල් එක ඇතුලේ ඉන්නේ. දැන් යනවා ලොකර් රූම් එකට මගේ යුනිෆෝම් එක චේන්ජ් කරගන්න. මම තියෙනවා locker room එක. පෙන්නන්න. හැම වෙලේම මම අමුතුවෙන් යුනිෆෝම් එකක් ඇතුලේ තියාගෙන ඉන්නේ. මොකද හදිස්සියෙන් මොනවා හරි අඳුමට වැටුනොත් හරි ඉතින් මාරු කරගන්න පුළුවන් නිසා. ඉතින් මම දැන් ගෙනාවු යුනිෆෝම් එක ඇතුලට දානවා. මේ දවස්වල මාරුම සීතලයි. හොඳටම සීතලයි මේ දවස්වල. මොකද වින්ටර් එක පටන් ගන්න යන්නේ. ඒ නිසා උදේට වතුරවත් බොන්න බෑ, මාරුම සීතලයි.
ඕකේ අපි රෙඩි කිචන් එකට යන්න. එහෙනම් අපි කිචන් එකට ගිහලා හම්බෙමු. ගයිස් ඉතින් මේ තියෙන අපේ කැෆටේරියා එක. ඉතින් බ්‍රෙක්ෆාස්ට් ලන්ච් ඩිනර් ටයිම් දාලා තියෙනවා ස්ටාෆ් එකට. මම ඇතුළේ ඉන්නේ. දැන් නම් මේ වෙලාවේ නම් කවුරුවත් නැහැ. මොකද බ්‍රෙක්ෆාස්ට් එක දාන්නේ තව වෙලා තියෙනවා. බ්‍රෙක්ෆාස්ට් එක දාන්න දැන් කොෆි මැෂින් එකක් තියෙනවා. පෙන්නන්නම්. මැෂින් එක මෙතන තියෙනවා. එහෙනම් අපි යමු කිචන් එකට. එතන තමයි පන්චින් කරන මැෂින් එක තියෙන්නේ. මේ තියෙන මගේ පන්චින් කාඩ් එක. මේ තියෙන්නේ ඉන් එක, මේ තියෙන්නේ අවුට් එක. මම දැන් ගහන්නේ ඉන් එක. එතන අපේ එක්ස්ට්‍රා අවර්ස් කොච්චර වැඩ කරලා තියෙනවද කියලා පෙන්නනවා. එතන පෙන්නන එක්ස්ට්‍රා අවර්ස් අපේ ෂිෆ්ට් එකට අමතරව කොච්චර වැඩ කරලා තියෙනවද කියලා. ඉතින් අපි කම්පැනි එකකින් අයින් වෙන දවසේ එයාලාගේ රූල්ස් එකක් තියෙනවා. ගවර්න්මන්ට් එක අපි වැඩ කරලා තියෙන හැම පැය ගානකටම ගෙවන්න ඕනේ. ඉතින් ඒ නිසා ඉතින් ඒක තාම අපේ සිස්ටම් එකේ පෙන්නන. මොකද අපි තාම වැඩ කරන නිසා. ඉතින් අපි බලමු අද කොහොමද මගේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ කියලා. ඉතින් guys මොහොත තමයි වැඩ ටික වෙන්නේ. ඉතින් අපි දෙන්නෙක් ඉන්නවා උදේ shift එකේ. ඉතින් අපි දෙන්න තමයි මේක ඔක්කොම setup එක දාන්න ඕනේ. ඉතින් ඒ අතරතුර අපේ housekeeping එකේ කට්ටිය ඇවිල්ලා මේ floor එක clean කරනවා. මම ඔයාලට පෙන්නන්නම්. ඔයාලට පේනදී housekeeping එකේ කට්ටිය ඇවිල්ලා floor එක clean කරනවා. ඉතින් මේක තමයි අපේ dining area restaurant එකේ. ඔන්න setup කරලා ඉවරයි ඔක්කොම ටික. තව වෙලාව තියෙනවා විනාඩි 15ක් තියෙනවා බුෆේ එක ඕපන් කරන්න. මම ඔයාලට පෙන්නන්නම් වටේට. ඉන්න මාත් එක්ක වැඩ කරන නිකොර. අපේ නේම් ටැග් දානවා. සලාමි තියෙනවා, චීස් තියෙනවා. තියෙනවා හැම චීස් වර්ගයක්ම තියෙනවා. ගොඩක් යුරෝපියන්ස්ලා පාවිච්චි කරන ටුනා ෆිෂ් එක තියෙනවා. ටෝෆු සාමාන්‍යයෙන් ලංකාවේ මිනිස්සු නම් කනවා අඩුයි. එතන තියෙනවා ෆ්‍රෝසන් ෆෘට්ස්.
ඒ වගේම chia seed තියෙනවා chia seed with strawberry yogurt ඊට පස්සේ මෙතන yogurt වර්ග chocolate milk normal milk ඔක්කොම තියෙනවා අපේ මෙතන තියෙනවා nuts වර්ග හැම nuts වර්ගයක්ම තියෙනවා මෙතන breakfast එකට සාමාන්‍යයෙන් ළමයින්ට kids item පාවිච්චි වෙන දේවල් තියෙන මෙතන corn flakes chocolate balls oat flakes ඒ වගේ දේවල්